ඉටවලක ඇවිදින ගමන් ඉන්නේ කියලා ඉස්සෙල්ලා කිව්වා ඔයාලට. යසයි. බම්බුවෙන් වැඩක් ගන්න නම් අවශ්‍ය හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න මං අද vlogs වලින් ගෙනලා තියන්නේ කොයි විදිහටද මම මගේ යුනිවර්සිටි එකේ පළවෙනි දවස ගත කරේ කියලා. ඉතින් සෑහෙන කාලෙක ඉඳන් හීන දැකලා A levels වලින් හොඳ results අරගෙන කැලණිය යුනිවර්සිටි එකට එන්න මම සහ මගේ ආදරණීය මිතුරු කැල සමත් වුණා. ඉතින් අපි බලමු අපේ orientation day එකේ මොකද වෙන්නේ කියලා. අපි orientation day එකට කලින් දවසේ අපේ බෝඩිමට ආවා. ඇවිල්ලා දැන් අපි orientation එක දවස. ඒ කියන්නේ ජූනි 12 වෙනිදා තමයි අපි orientation එක තිබ්බේ. එදා උදේම කැලණිය යුනිවර්සිටි එකට ඇවිල්ලා ධර්මාලෝක හෝල් එක අපි හැමෝම එකට DH එක කියලා කියන්නේ. DH හෝල් එක ඉස්සරහා ළමයි හැමෝම එකතු වෙලා හිටියා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ බැච් එකේ ළමයි 1500ක් ඉන්නවා. ඉතින් හැමෝම ගොඩාක් එක්සයිට් වෙලා ඉන්නේ. මොන වගේද ඉස්සරහට තමන්ගේ යුනිවර්සිටි ජීවිතේ ගත වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ධර්මාලෝක හෝල් එක ඇතුළට ගිහිල්ලා ඉස්සරහත් නැති පිටිපස්සත් නැති මැද තැනකින් ඉඳගත්තා. ඉතින් මේ තියෙන සෙරමනි එක පටන් ගන්න කලින් කට්ටිය කොයිදද වාඩිලා හිටියේ කියලා ලංකාවේ එක එක පැතිවලින් ආපු එක එක විදිහේ ළමයි ගොඩාක් ඇවිල්ලා හිටියා. ඔයාලා දන්නවද ෆන් ෆැක්ට් එක තමයි අපේ බැච් එකෙන් 10%යි පිරිමි ළමයි ඉන්නේ. අනිත් හැමෝම ගෑනු ළමයි. ඉතින් ඔය විදිහට පටන් ගත්ත සෙරමනි එක ඉන්ටර්වල් එක වෙනකම්ම අපිට විවිධ පිළිගැනීමේ කතා එක ගලාගෙන ගියා. ඉන්ටර්වල් එකේ මම ගියා අවුරුදු 3ක් තිස්සේ මගේ යාළුවෙක් වෙලා හිටිය නයෝ අක්කා. يعني නර්මදා අක්කව හොයාගෙන. අපි දෙන්නම බැච්මේට්ස්ලා වෙන්නයි යන්නේ. තරලන් ඉන්නේ. යසයි. පොඩකින්ද මේ අල්ලන්නනේ. ඔයාලේ දැක්කේ මමයි නයෝ අක්කයි දිල්ටි අක්කයි බීම බොන්න ගිහිල්ලා කරපු පිස්සුව. අද අපි කැම්පස් අපු පළවෙනි දවසේ කියලා කිව්වනේ. ඉතින් ඔරියන්ටේෂන් එකේ ෆස්ට් සෙෂන්ස් දෙක ඉවරයි. ඉතින් ඉන්ටර්වල් එක වෙලාව නිසා අපි පොඩ්ඩක් ඇවිදින්න. ඔයාලට මේ පේන්නේ මගේ බෝඩින් මේට්ස් වල ලස්සනට ඇවිදගෙන යන ආකාරය. මේ පඩිපෙළ අපි DH එකට පල්ලෙන් තියෙන සයන්ස් සෙක්ෂන් එකට යන පඩිපෙළ. ඉතින් ඉන්ටර්වල් එකට පස්සේ තවත් ස්පීචස් කීපයක්ම තිබුණා. බම්බුවෙන් වැඩක් ගන්න නම් අවශ්‍ය ස්කිල්ස් ටිකක් හදාගන්න. ඒක කරන්න නියම තැන මෙතන. මෙතන ඕනතරම් ෆ්‍රීඩම් එක තියෙනවා. හොයලා බලන්න. ඉතින් අපි ඔරියන්ටේෂන් එකේ ෆස්ට් ඩේ එක ඔය විදිහට ඉරුණාට මම ඔයාලට බෝනස් ක්ලිප් එකක් විදිහට අපි අන්තිම දවසේ කොයි විදිහටද එන්ජොයි කරේ කියන එකත් වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. One eternity later. ඔන්න ඔය විදිහට මගේ ෆස්ට් යුනි vlog එක ඉවර වෙනවා. ඉතින් මේක බලන්න ඔයා නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයාලා හැමෝටම මම ආදරෙන් ආරාධනා කරනවා ලංකාවේ ගවර්න්මන්ට් කැම්පස් එකට ඇවිල්ලා බලන්න මොන වගේ දේවල්ද අපි කරන්නේ කියලා. අපි වෙලාවකට සින්දු කියනවා, වෙලාවකට ඉගෙන ගන්නවා, වෙලාවකට බටපතුරු කපනවා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට කන්දක් උඩ ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම හොඳට A levels කරලා ගවර්න්මන්ට් කැම්පස් එකට එන්න හම්බෙන්න කියලා අක්කා විශ් කරනවා. එහෙනම් මං අතට ගිහිල්ලා එන්නම්. Goodbye.